අපිව රවට්ටපු රැවටිල්ල මන් නිකම්ම තත්තරා. කියන්නම් මෙයාලා කියුනේ බොරු ටික. හරිද මේවා සාමාන්‍ය භාරාවර්තනයක් ගත්ත ටිකක් බරපතලයි. සමහර අවුරුදු වල ජනාධිපතිවරයෙක් විදිහට කෝටි 1000ක් ඕන. කෝටි 1000කින් ජනාධිපතිවරයෙක් නඩත්තු කරනවා. ඒ නිසා මේ නාස්තිකාර වියදම් අඩු කරන්න ඕන. අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා. අපි එක සැරයක් මේ රටේ බලයක් පත් කරගමු. ජනාධිපතිවරයාගේ වියදම් 190කට වඩා වැඩි ප්‍රමාණයකින් අපත් කරනවා. ජනාධිපතිවරයාගේ වියදම් 190කට වඩා වැඩි ප්‍රමාණයකින් අපත් කරනවා. 2026 වර්ෂයේ සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති වැය ශීර්ෂය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 2665ක්ද මූලධන වියදම් ලෙස රුපියල් මිලියන 8712ක්ද ඇස්තමේන්තුගත කර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 11377ක් ජනාධිපති වැය ශීර්ෂය සඳහා වෙන් කර ඇති අතර 2025 වසරේ එම ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 8992ක්. ඒ අනුව 2025 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 2385ක් ජනාධිපති වැය ශීර්ෂය සඳහා වැඩියෙන් එක් කර තිබෙනවා. මම දන්නේ මේක කොහොම වියදම් කරන්නේ කියලා. මාසෙකට කෝටි 875 5000 වල මැල්ලුම් හදලා කන්න වෙයි. අපිත් මන්ත්‍රීනියක්. ජීත් දුන්නා, කැප්ටක දුන්නා, තෙල් දුන්නා, රියදුරු දුන්නා. දුන්නා ගන්නෙත් නැහැ. මහජනයාගේ ධනෙ නාස්ති කරා. දුන්නා ගන්නෙත් නැහැ. මහජනයාගේ ධනෙ නාස්ති කරා. සාජුදීන් ඝාතනය කරනවා. ලසන්තගේ ඝාතනය එක්නලි කොටට මොකද උනේ කියලා තාම හොයාගෙන නැහැ. මතක තියාගන්න ඔක්කොම හොයනවා. අර සංචාර කර්මාන්තයට අවශ්‍ය හාල් ප්‍රමාණයක් කරුණකොට වෙන කිසි හාල් ලැටයක් අපි ආනයන කරන්නේ නැහැ ලංකාවට. වෙන කිසි හාල් ලැටයක් අපි ආනයන කරන්නේ නැහැ ලංකාවට. තෙල් ගේනකොට ලාභයි ඒගොල්ලන්ට. තෙල් ගේනකොට කමිෂන් එනවා. එන්න හැම නවකින්ම කෝටි ප්‍රකෝටි ගණන් ගහනවා ඒගොල්ලෝ. අද අපේ රටේ පුරවැසියන් මේ තෙල් වලට ගෙවන්නේ නොගිය යුතු බිලක්, නොගිය යුතු ගාණක්. අන්න අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඔබගේ තෙල් මිලත් ඔබගේ විදුලි බිලත් අඩු කරන සලස්මක් එක්ක තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අඩු කරන්න පුළුවන්. සහතික වශයෙන් අඩු කරන්න පුළුවන්. හැබැයි මේ ගෙවන්න ඕනේ නැති ගාණ. අක්කර 575ක් ගොඩට එන්න. අඩුම තරමේ පතුල අක්කර 1000ක්වත් තියෙනවා. පතුල අක්කර 1000ක් පිරෙවුවොත් තමයි 575ක් ගොඩ වෙන්නේ මුහුදේ. ගල් විතරක්කට ඉංජිනේරු මහත්තයෙක් කිව්වා. ගල් විතරක් ඕන කියුබ් කෝටි 12. ගල් කියුබ් කෝටි 12. ඉතා කෙටි කාලෙකින් තෙල් ගෑස් නෙවෙයි ජපාන් බයිසිකල් ගේන්න අපි හදලා දෙන්න. එහෙමයි රටවල් හදන්න. එවැනි එක මහා බැංකු වංචාවේ ප්‍රධාන චූටි දෙක්ණු අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට ගේනවා රතු වරින්තුකාරයා. අන්න කරන ප්‍රධාන වැඩ තමයි අර්ජුන මහේන්ද්‍ර ගේනවා උසාවියකට උත්තර ගන්නවා ඊළඟ ඔයක් කියනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ අපෙන් අහපේක හොඳ උදාහරණ කැරිට එක්තරා ඊටපු රාජපක්ෂ කෙනෙකුට ලැම්බෝගිනි 19ක් ගෙනාවයි කියලා කතාවක් කිව්වයි කියලා කියනවා. ඉතින් මේ වගේ ප්‍රබන්ධ ඒ පැත්තෙනුත් ආවනේ. මම කියන්නේ මම ප්‍රධානම කතාව මම කවදාවත් කියන්නේ මං කිව්වේ ඔබට විශ්වාසයක් නැහැ. මම කියන්නේ ඒක අපේ පැත්තෙන් කියලා කියන්නේ මම ඉන්නේ මම ඔබ ඒක වෙන කෙනෙක් ඇහුණා යකින් මම කියනකොට මම වගේ කියනවා. මමත් මගේ පක්ෂය මෙතෙක් ඒක මේ කරඬුරු දෙකෙන් කොයි කඳවුරට හරිද චෝදනාවක් එල්ල කරලා තිබෙනවනම් විවේචනයක් එවලා තුතුන පරම සත්‍ය හරිද ඒ කිසි කරුණක් දෙගිඩියාම යුතු කරුණක් තමයි මම ඉදිරිපත් කළා නේද ඒ කරුණක් පිළිබඳව මට චූටි හරි අවිශ්වාසයක් තියෙනවා මම කියලා ඒ සෑම කරුණකටම වග කියනවා කොළඹ වරායෙන් ගොඩ බානකොට මිල. ඒ කියන්නේ CIF කරුවේ. කොළඹ වරායෙන් ගොඩ බානකොට නාම රාජපක්ෂ දරුවා කෙනාපු රේසින් කාර් 19 වටිනාකම ලක්ෂ 933. මම ප්‍රධානම කතාව මම කවදාවත් කියලා කෙනාපු රේසින් කාර් 19 වටිනාකම මම කියනකොට මම වගේ කියනවා කෙනාපු රේසින් කාර් 19 වටිනාකම පරම සත්‍ය ලක්ෂ 933. පරම සත්‍ය මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අපිට කවදාවත් බොරු නොකියපු JVP එකට ඡන්දෙ දීලා අපි දේශයේ හෘද සාක්ෂිය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අපේ දේශයේ හෘද සාක්ෂිය. සුබ නැකතට අඩිගොනෙක්